යාළුවනේ මට කෝල් එකක් දාලා ඉබේ මගේ යාළුවෙක්ට පොඩි කරදරයක් වෙලා කියලා. ඔනේ මම දැන් බදුල්ල පැත්තෙන් පිටත් වෙනවා. අපි ඩක් ගාලා යන්. මගේ යාළුවා උදව් කරන්න ඕන ඩක් ගාලා ගිහිල්ලා. අද්දගත්තනේ. කට්ටියක් එක්ක කොහොමද බස් එක ගත්තා? ඉතාලම මෙයා නෑනේ කෝල් එකක් දාලා බලුවන හරි එනවා කිව්වා. කෝල් එක කවුද දන්නේ? හෙලෝ මං එනවාඩේ නයියෙන් එන්නෙම. තියන්න ෆෝන් එකට තියන්නේ. බස් එක කොහමද උදේට ගත්තලු. දැන් තියෙන්නේ මගින් ටික මගේ බස් එක රංගවන්න. ඒකන ලෝජි හරිනි. මගේ යාළුවට කෝල් එකක් දැම්මම මම දැන් ඇවිල්ලා ඉන්නේ කියලා. හෙලෝ මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඔඩි. මිනිස්සුන්ට කියවන්නකෝ. ඕ හරි හරි. අපි වංගුවේ පල්ලමෑරේ නවත්තන් ඉන්නේ. හරි යාළුවනේ මිනිස්සුන්ට කොහොම හරි ඇතුළ නගගත්තා. දැන් අපි යන් අපේ ගමන පටන් ගන්න. බස් එක ලස්සන කමෙන්ට් එකක් දාගෙනම යන්න. දැන් අර බස් එක ගෑරේජ් එකට අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒක CTB බස් එකක් යාළුවනේ අතර. CTB නේ මා ලස්සන CTB බස් එක. මේක පල්ලිවට එක. දැන් යනවා අපි ඉපගෙන මං මිනිස්සු ටික බය වෙයිද දන්නේ. දැන් අපි යන්නේ බඩුල්ල පැත්තට. මොනරාගල පැත්තින් නම් තමයි අර බස් එක ආවේ. අපි මේගොල්ලෝ කොහමද බඩුල්ලට ගිහින් දාන්න ඕනේ. යනවා අපි ඉපගෙන යනවා. ඊසි යනවා වීසි වෙනවා වගේ. උඩක් ගියා. හරියයි. චකබු. සිග්නල් ලයිට් එක හැවිලා තිබ්බේ. රතු පාට වෙලා තිබ්බේ. ඒත් ගියා. අපි සෙඩ් එක ගාවෙන් නැවතුන හරි. ඉතින් නැවතුම ඇල්ලේ හරි යන්න බෑ. තෙල් ගහන්න නෙමෙයි මම යන්නේ. ඉක්ම රිවර්ස් කරනවා. අපි අර බස් එක ගාවෙන් නවතුම හරවගෙන. පාර මැද්දෙම ඉන්නේ. රිවර්ස් කරන් ගමු. හරියයි. හොඳ වෙලාවට ආයි ගමු රිවර්ස්. ගැම්මට ගමු. තව ටිකයි. ඔන්න අපි ආවා. දැනට ඇවිල්ලා ඉන්නේ. බස් එක ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරන් තියාගන්න. එනවා දවසක යන්නේ. ජය වේවා. ලයිට් එකක් දැම්මා.